ඔය මේ උඹ බෙල්ලෙන් ගහනවද ගෙදර? කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ නේ බං. පොඩ්ඩක් බලමු. මේ උඹ ගහපන්කෝ මම ඇතුලේ කවුරු හරි ඉන්නවද කියලා බලන්න. හා ඉඳපන්කෝ එහෙනම්. ඇතුලේ මොකුත් සද්දයක් නැහැ නේ බං. ඒක තමයි පොඩ්ඩක් ඉඳපන්කෝ ආයි ගහලා බලන්න. සද්දයක් බද්දයක් නැහැ නේ බං. කෝ කරන්නද? ගෙදර තුල් ගියාම ඔක ඇරලා දන්නේ නැහැ පොඩ්ඩක් බලපන්. ඒක තමයි බං මාත් බැලුවේ. පොඩ්ඩක් ඉඳපන්කෝ. මේ කරින්නේ නේ බං. හරි. ඒ යමන් ඇතුළට. මොකද මම මේ මැද්දෙන් පුටුවක් දාලා. අද ගනින් බං වහින්නේ නැද්ද? ඒවා ඇදෙන්නේ නැහැ නේ. යමන් අපේ ලක්ෂික බං. අපෝ බං සෑමනා බලපංකෝ මෙතන එහෙන හොල්මන් ගතිය. මෙතනම ඉන්න ඕනද බං? නැතුව අපි කියන්න වෙන තැනක් නෑ නේ බං. හරි දැන් මොකක්ද දැන් අපි කරන්න කියපන්කෝ. මේ ගේ ඇතුලේ පොඩ්ඩක් ඇවිදලා බලමු. ඉන්න තැනත් එක්කමත් අපි අද රෑ ඉඳලා හෙට උදේ ගියාම. කලින් කියන්නේ මරු ඵලයන් අයියන් හම්බ වෙන්නේ උඹට. ඔයනේ මොනවද බම් මේ හෙන සද්ද? කොහෙන්ද බම් මේ ඇහෙන්නේ? අඩෝ ඒක තමයි බං. ඊයේ කොහෙන්ද බං ඇහෙන්නේ? මම උඹෙන් අහන්නවා ඒකේ. අඩෝ මේ උඩ සට්ටෙන් වගේ බං ඇහෙන්නේ. මොකෝ කියන්නේ? යවන්න උඩ සට්ටුවට. කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවානේ. මගේ මතේ ඒක බෑ. කවුරු ආවත් බෑ. එන්න මෙහාටලා ඉඳපන්. මේ අර ඉස්සරහ තියෙන කාමරේට යමන්කෝ. ඒ ගිහිල්ලා සුද්ධ කරගන්න පුළුවන් මේ යමන් පොඩ්ඩක්. ඒ බං මොනවද බං මේ ෆොටෝ වගේක් හැදලා තියෙන්නේ බං? ඒක තමයි බං. මේ ගෙදර කවුරු හරි ජීවත් වෙලා තියෙනවා බං කලින්. බලපන් මේ ෆොටෝ වල ඉන්නේ කවුදයි කියලා. මේක තමයි. මේ ඒ වැඩක් නෑ. මෙන්න මේ කාමරේ පොඩ්ඩක් සුද්ධ කරගමු. අඩෝ ඒ මොකද්ද බං මේ සද්දේ? වෙඩි දින හඩක් නේද බං? යමන් කොට බලන්න. අනේ සමන් නේ මොනවද ඒ? ඒ මොකද්ද ඒ සමන් ඉක්මනට වරෙන්කෝ බං. එනවා. මේ මොකද්ද මේ? ඒ බං සමන මේ බලපන්කෝ මේ මොනවද තියෙන්නේ කියලා. මොකද්ද? අඩි මෙතන මේ දුවක් කුලේ පාරුවේ තියෙනවනේ බං. මොකද බං මේ? අපි මෙතනින් කලින් යන වෙලේ මේ මෙහෙම එකක් තිබ්බේ නෑනේ බං. මොකද බං මේ? ඒක තමයි බං මේ මට හිතා ගන්න බැරි. අඩෝ මේ මෙතනම අපි ඉන්න ඕනද බං? මොකෝ කරන්නේ? නෑ අපි කොහෙවත් යන්නේ නෑ. අර කාමරේ සුද්ධ කරගෙන උඹ. මොකෝ අපි දවස් ගානක් ඉන්න එකක් කිය. මේ දැන් මේ උදේ වෙනකන් ඉන්නේ. යමන්. මහලා හත්යිනේ. යමන්. අනේ සමන් මේ අපි ඉන්න මොන දණේ මෙතන? නැතුව අපිට යන්න වෙන තැනක් නෑනේ. කොහෙ ගිහලා අපි යන්නද? ඔයාලා දෙන්නත් එන්න. ඔතන ඉන්න එපා වැඩි වෙලාවක්. මෙයා මොකද මෙහෙ? මොකටද මෙහෙ ආවේ? දන්න මේක මොකටද මෙහෙ ආවේ? අම්මේ! උඹලා මෙහෙ ඉන්න දාස. සඳුනි ඔයා මට කතා කරාද? නෑනේ. කොහෙන් හරි සද්දයක් ආව නේද? ඒක තමයි. කොහෙන් හරි නෙවෙයි බලන්නේ මම. මොක? මේ කවුද මේ? ඒ නෙත්නි. ඉක්මනට දුවපන්. බල කොහේ දුවල වේරෙන්නේද? බල ඉන්නේ මගේ ගෙදර. බලට අයියාටින් යන්න දෙන්නේ. නාවයල්ලා ඌ එක්කට කැම. ඕකේ. යන්න දීපන් මට. යන්න දෙන්න. එහෙම යන්න දෙන්නේ නෑ උඹලට. බලාගෙන ඉඳන් කරන්න දේ. මොකද්ද කරන්න යන්නවට? බලාගෙන ඉඳපන් මොකද්ද කරන්න යන්නේ කියලා. මොකා?
ඔය මේ දැන් වකත් කාමරේ අස් කරමුද බං? එපා වෙනවද බං උඹලත් එක්ක? හරි බං අස් කරමු. මම අරුන්නේ කතා කරේ. හරි මේ ඒක නේ ෆොටෝ එක වලින් අස් කරලි උඹ. බලපන් ඔය කාමරේ හැමතැනම ෆොටෝ. අඩෝ සිරාවට නේ බං. කවුද බං මේ ෆොටෝ වල ඉන්නේ? අනේ මන්ද බං. බලපන් කොයි කීක මිනිස්සු ඉන්නෝනේ. අකෝ කී දෙනෙක් මේ ගෙදර පදිංචි එක ඇවිල්ලාද? අයියෝ සමන්. අයියෝ. අනේ බේරගන්න. අයියෝ. අර මොකද බං නික්මියර කෑ ගහන්නේ? යමන්කෝ බලන්න ඉක්මනට. ඒකනේ බං යමන්කෝ බලන්න. අයියෝ. අයියෝ. සමන්. අයියනේ කෑ ගහන්නේ. අනේ දන්නේ සමන්. කවුද ගෑණියක් ඉන්නවද? අයියෝ එක පාට මත උනා අපේ ඉස්සරහින්. අයියෝ. ගෑනුගනේ මහල හත්යිනේ. අඩෝ සමනා. මොකද්ද බං මේ වෙන්නේ යන්නේ? එතකොට කසුනිකෝ එයා අතන නැවතුණා. එයාට මොකක් වුණාද දන්නේ නැහැ. එයා ඉක්මනට බලන්න. මටෝ පිස්සු ටි. අයියෝ මන් දන්නේ නැහැ සමන්. එයාට දෙන් එහාට එන්න බැරි වුණා. අර ගෑණි මොකක් කරාද දන්නේ නැහැ හිට. එහෙනම් ඉතින් අපි මෙතන කතා කරගෙන ඉන්න තු ඉක්මනට යන් එතෙන්ට. යමයි ඉක්මනට. යමයි ඉක්මනට. අතන පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? අයියෝ කසුනි අනේ සමන්යාට මොකක් හරි වෙලාද අයියෝ අනේ මගේ හොඳම යාළුවා අයියෝ ඇයි උඹ ඉන්ජෙක්ෂන් ගන්නද? මම මේ ගමනේ යනකොට පිරිත් පෑන් බෝතලයක් ගෙනාවා. මම හිතන්නේ ඒක බෑග් එකේ ඇති ඉඳන් පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව. ඒක ගේනසට ගාලා. මස් කන බල්ලට වැඩි කටු කන බල්ලනේ සැර. ඔය බලු කතාව නතර කරගන්නේ. ඔය වෙන පිරිත් පෑන් බෝතලේ ඉක්මනට මේක ගියවා. අඩ කෝකෝ ඉක්මනට දීපන්. ඉක්මනට අරගෙන ඕකේ මූණ දීපන් කොහේ ටික. කසුනි අයියෝ මම කොහෙද ඉන්නේ අයියෝ අපි තාම ඉන්නේ අර පාළු බංගලාවේ ඔයාට එකපාරටම සිහිය නැති වෙලා ඔව් මට මතකයි කෝ මෙතන හිටපු අර ගෑණි අයියෝ ඒ කිව්වල් මොනවද කොහෙද අපි මෙතන ඉන්න හොඳ නැහැ වැඩි වෙලා අයියෝ මොකා ඒ කවුද මන් දන්නේ අපි ඔක්කොම ගෙම් පලි ගන්නවා කියලා කිව්වා. අපි මෙතන ඉක්මනට යන්න නම් දැන් මටත් ඕන. ඒක යන්න බෑනේ. එළිය හොඳටම වහිනවා. අනික අපේ වාහනේත් කැඩිලා. මොකද අපි කරන්නේ? ඕයි මේ අපි දැන් මොකද්ද බං කරන්නේ? අපි මේක ඉන්නවද දැන්? ඒක තමයි බං දැන් මට තියෙන ප්‍රශ්නේ. අපි මේක ඉන්නවද නැද්ද? මේ සමන් මේ පොඩක් අහන්නකෝ. ඇයි මොකද? කොහොනේ අපි අර කලින් ඉනකොට බිම තිබ්බාර තුවක්කු වෙලේ පාරයි. මෙතන එහෙම එකක් දැන් ගෑවිච්ච පාරක් වක්කක් නැහැ මේ. මොකද මේ? අඩේ ඕමනේ. කෝ එතකොට ඒවා? ඒ පැල්ලම තිබිච්ච පාරක් වක්කක් නැහැ නේද? අනික කෝයි තුවක්කුව? මොකද්ද બોලේ ඒ සද්දේ? ඒක තමයි බා. උඩ සට්ටු වෙන්නේ හැුනේ. මේ ගෙදර තව කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. ඕයි මේ මොකද කියන්නේ පොඩ්ඩක් උඩට ගිහලා බලනවද? මොකා මේ ගෙදර උඩට යන්නේ? ඕඩයක් බය ගුල්ලෙක් නෙමෙයි පොඩ්ඩක් වරෙන්කෝ. තව කවුරු ඉන්නවද දන්නේ නැනේ බම් මේ ඔයා කසුනි පොඩ්ඩක් පල්ලෙහාට වෙලා ඉන්න. මම මොකද කියලා පොඩ්ඩක් උඩට ගිහලා බලලා ඉන්න මොකද්ද ඒ කියලා. අපි දෙන්නත් එන්න සම. මටෝ පිස්සු ටි. ඕයි පොඩ්ඩක් උඩහට යමන් ගිහලා බලලා එමු. මගේ මතේ ඒක බෑ. හරි එහෙනම් යවන්කෝ. විශාල කරදරයක් වුණානේ මේක. කසුනි ඔයාට දැන් කොහොමද? ඕයි මේ කාමරේ මේ බං අර සද්ද ඇහුනේ? ඔව් බං මේ පැත්තෙන් තමයි ආයෙ අර උඩට ඉදි මේ සද්ද ඇහුනේ. ඔව් නේ. ඔය සමන අර පොඩ්ඩක් බලපන් අතන මොකක්ද අර වෙන්නේ කියලා. මොකද්ද? අපි ඉන්න ෆොටෝ එකක් නේද බං අර බිම වැටිලා තියෙන්නේ? මොකා? අඩේ ඇත්තටනේ බා. මේ අපිනේ ඉන්නේ. ඔය ෆොටෝ එක පොඩ්ඩක් අරගෙන බලපන්කෝ ඉතින්.
මේ බලපංකෝ බා. මේක ඉන්නේ අපිනේ. ඒක තමයි බං මට හිතා ගන්න බැරි. අපේ පුතයක් කොහොමද මෙහාට ආවේ? කවුද බං මේ කෑ ගැහුවේ? දන්නේ නැහැ බං. ආයි පල්ලෙහින් ඉන්නේ හුනේ. වරින් යන්න පොඩ්ඩක්. මේ මොකද්ද සද්දේ? ඔයාලද කෑ ගැහුවේ? නැහැනේ අපි නෙමෙයි. අපි හිතුවා ඔයාලා කෑ ගැහුවා කියලා. අපි මේ ඉන්න හැදුවේ හාට. මොකා? අපි නෙමෙයි කෑ ගැහුවේ. යකෝ කවුද બોලේ මේ ගෙදරේ දැන් එච්චරයින් කෑ ගන්න අපි නෙමෙයි නා. ඒක තමයි යන්නේ. මේ මෙතන නම් තව ඉන්න හොඳ දැනක් නෙමෙයි ඈ. අපි යමුද සමන්? දැන් නම් ඉතින් ඇත්තටම යන්නේ එක තමයි හැබැයි හොඳ. ඒ සමන් මේ ආයෙත් පින්නපන් අර හොයාගත්ත ෆොටෝ එක. ඕමයි ඉඳපන්. මේ ඒක නෙමෙයි. අර උඩ කාමරේක ඇතුලේ තිබිලා මේ අපි හතර දෙනා ඉන ෆොටෝ එකක් හම්බුණානේ. මෙන්න. මොකා? අපි ඉන්න ෆොටෝ එකක් කොහමද මේ ගෙදරට ආවේ? ඒක තමයි යන්නේ ඔක්කොන්ටම තියෙන ප්‍රශ්නේ. කොහොමද අපේ ෆොටෝ එක මෙහාට ආවේ? සමන් මෙහෙ ඉතර ඉන්න හොඳ දැන නෙමෙයි. අපි දැම්ම. ඕ ඒක නම් ඇත්ත. යන්කෝ. හරි නේද ඔක්කොම? ඔව් ගිනාපු ඔක්කොම ටික ගත්තා. ඒ සමන යමුනේ එහෙනම්. යමන් ඉක්මනට. කාර් එකේ සවන් දෙන්න මේ මෙච්චර වැඩ කරන්න තු දීප රේඩියෝ කොහොමද වැඩ කරන්නේ? ඊට දින කිහිපයකට ඉහතදී අතුරුදහන් වුණ පුද්ගලයන් 4 දෙනාගේ නවතම මේ බ්‍රේකින් නිවුස් එකක් නේද යන්නේ? පොලිසිය පවසන ආකාරයට මොවුන් 4 දෙනා ඔව් ඒ වගේ තමයි. පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ ඒක. අපිට දැනගන්න ලැබෙනවා. මෙම මෝටර්රිය අනතුරට පත් වී ඇත්තේ ඊය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් බව අපට දැනගන්න ලැබෙනවා. මෙම අනතුරට පත් වූ මෝටර්රිය නිල් පැහැයෙන් යුක්ත වන අතර අතුරුදහන් වූ පුද්ගලයන් 20, 24, 21, 26 හැවිරිදි පුද්ගලයන් බව අපට දැනගන්න ලැබෙනවා. ඔව් අපි එහෙනම් මධ්‍යහන 11:55 ප්‍රවෘත්ති සමගින් නැවත හමු වෙමු. නිල් පාට වෑන් එක? අනිකේ කිව්ව කට්ටියන්ගේ වයස අපේ වයස වගේමනේ. ඔව්නේ. මේ මොකද්ද මේ වෙන්නේ? ඕයි මේ සමනා මට නම් නිකන් හින මුත්තක් දැනෙනවා බං. ඇයි මොකද? ආඩෝ මේ කියන්නේ අපි ගැනද බං? මොකා? එතකොට බං ඔබ කියන විදිහට අපි 4 දෙනා මැරිලාද? අනේ වන්ද බං. ගමන පටන් ගත්ත වෙලාවෙ ඉඳලා මට හින මුත්තක් දෙනවා බං. නිකන් හිතපන්කෝ බං. අපි ගමන පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අපිට එකම මුස්සෙක්වත් පාරේ ඉඳලා හම්බුන්නේ නැහැ නේ බං. හම්බුන එකම මුස්සයා අර පිස්සු නාගේ විතරයි. මොකක් ගැනද බං ඔය කියවන්නේ? සමන් නොකියුවට මටත් ඕක හිතුණානේ. මේ මෙතන නම් මොකක්ම හරි අවුලක් තියෙනවා. මොකක්ද අනේ ඔයා කියවන්නේ? ඔව්වනේ ඔයාට තේරෙන්නේ නැද්ද? මේ ගමට ඇතුල් වුණ වෙලාවෙ ඉඳන් අපිට එකම මුස්සෙක්වත් හම්බුන්නේ නැහැ. අනික එකපාරටම වාහනේ කැඩුනා. අනික එන වෙලාවෙ ඉඳන් එක තැන්වල එක කාලගුණ මට නම් තේරෙන්නේ නැහැ. ඔව් අනික අර අතනින් මතුන ගෑණි එකපාරටම කිව්වේ උඹට ආයෙ මෙතනින් යන්න හම්බ වෙන්නේ නැtei කියලා. අනික මට මේ සිද්ධි තව ගොඩක් සැරයක් වෙලා වගේ පුරුදුයි. මොකක් ගැනද ඔයාලා කියවන්නේ? මට නම් තේරෙන්නේ නැහැ. සමන් පිටිපස්සේ කවුද ඉන්නේ?